හායි මගේ ලස්සන ළමයිනේ කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම ක්‍රොස් ස්ටිච් වීඩියෝ එකක් අරගෙන ආවා. අද කියලා දෙන්න යන්නේ චූටි රූප අපි මහන්නේ කොහොමද කියලා. ලොකු එකක් මහන්න කලින් ඉස්සලාම පුරුදු වෙන කෙනෙකුට අපි හරියටම කියලා දෙන්න ඕනනේ කොහොමද චූටි රූපේ ඉඳලා මහන්නේ කියලා. එතකොට තමයි බය නැති වෙලා අත හුරු වෙලා ඒකට අපි ආස වෙලා මහන්න පටන් ගන්න. ඉතින් ඒක නිසා කීප දෙනෙක්ම දාලා තිබුණා ඒගොල්ලන්ට A to Z ඉගෙන ගන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට She Smart FB page එකේ මගේ free charts බලන්න පුළුවන්. මම post එකක් විදියට upload කරලා තියෙනවා. චූටි ඒ කියන්නේ butterflies ලා ඒ වගේ චූටි මාල් කුරුල්ලෝ ඒ වගේ ඉන්න චූටි charts ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. එහෙම නැතුව Google search කරලා ඔයගොල්ලන්ට free patterns ටිකක් ඔයගොල්ලන්ට download කරගන්නත් පුළුවන්. එතකොට මම මේ වගේ අද චූටි රෙදි කෑල්ලක් අරගෙන තියෙන්නේ. මේක අඟලට කොටු 14. කොටු ගැන ලොකුවට හිතන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් නම් රෙදි ගන්න වෙලාවට මේකේ තියෙන කොටුව ගොඩාක් ලොකු කොටු ගන්න නැතුව සාමාන්‍යයෙන් පොඩි කොටු ගන්න. දැන් ඔයගොල්ලන්ට මේකේ පේනවා ඇති මේ සාමාන්‍ය පොඩි කොටුව තමයි මේකේ තියෙන්නේ. හරිද? එතකොට ඒක නිසා ඔයගොල්ලෝ මොකද ලොකු කොටුව මහන්න ගත්තම ඔයගොල්ලන්ට රූපේ ගොඩාක් ලොකුවට පේනවා. එතකොට මහන රූපේ ෆිනිෂින් එකේදී ලොකු ලස්සනක් අපිට බලා ගන්න බැරි වෙනවා. ලස්සන අඩුයි චූටි කොටුවේ මහනවට වැඩිය. ඊට අමතරව ඔයගොල්ලන්ට නූල් පටවල් 3 දාලා හිඩස් හිටුනොත් ඔයගොල්ලන්ට පටවල් 4 දාන්න වෙනවා. එතකොට නූලුත් ඔයගොල්ලන්ට ගොඩාක් අපත යන නිසා මම කියන්නේ පුළුවන් තරම් අඟලට කොටු 14 හෝ 12 ඒ වගේ පුළුවන් නම් 11 හරි කමක් නැහැ. ඒ වගේ චූටි කොටු අරගෙන මහන්න. මොකද 11 වගේ මහන්න නම් ඔයගොල්ලන්ට නූල් පටවල් 2 වගේ දාලා මහන්න පුළුවන්. හරි. එතකොට මං ගාව ඇත්තටම මේ වෙලාවේ මේ පේපර් එකකට print ගත chart එකක් නැති නිසා මම මේ වගේ පොතේ ඇඳගත්තා ඔයගොල්ලන්ට චූටි රූප ටිකක් අද ඔයගොල්ලන්ට මේ චූටියට මම ඇඳගත්ත කොටු වලින් මේ chart එකක් බලාගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ රෙදි කෑල්ල ගත්තා. ඉස්සලාම පටන් ගන්නකොට ඔයගොල්ලෝ අර chart එකේ වගේ මෙතන ඉඳලා කොටු මෙහෙම ඉතුරු කරන්න එහෙම කරන්න ඕනේ නැහැ. මේකේ රෙදි කෑලි කොහේ හරි තැනක ඉස්සලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ලියන්න හරි පුළුවන් නේ ගැට දාන්න නැතුව ලියන්න හරි පුළුවන්. ඒක නිසා නැත්නම් ඔයගොල්ලන්ට මේකම තියාගන්න ඕන නම් මේ චූටි තැන් වල ඉඳලා එහෙම පටන් අරගෙන පොඩි රූප ටිකක් මේකේ මහන්න. එතකොට ඔයගොල්ලන්ගේ පළවෙනි මම අත හුරු කරගන්න මැහුවේ මේක තමයි කියලා ඒක ඔයගොල්ලන්ට තියාගන්න හරි පුළුවන් නේ. ඉතින් ඒක නිසා මේකේ එක තැන් වල මහන්න ඕන නම් මේ වගේ චූටි රෙදි කෑල්ලක් හෝ ඊට වැඩිය චූටි රෙදි කෑල්ලක් අරගෙන මහන්න. හරි. එතකොට දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක දැන් අපි chart එක කියලා හිතන්නකෝ. අපි දැන් මේ heart එක මහමු. හරිද? මේ heart එක මහනකොට ඔයගොල්ලෝ දැන් ඉස්සලාම මං කිව්වා හැම වෙලාවෙම මෙන්න පහලේ ඉඳලා පටන් ගන්න කියලා. ඊට පස්සේ අපි දැන් මහන්නේ මේ පළවෙනියටම යට තියෙන කොටුව. හොඳද? මම දැන් ඔයගොල්ලන්ට කිව්වා මහන්නේ කොහොමද කියලා හරියටම මේ විදිහට අපි දැන් නූල් පටවල් 3ක් දාගත්තා. එක පැත්තකින් විතරයි අපි ගැටේ දාගන්නේ. ඊට පස්සේ මෙහෙම කරලා දැන් අපි මම ඔයගොල්ලන්ට කතරේ ගන්න විදිය කියලා දීලා තියෙනවානේ. ඊට පස්සේ අපි තනියම මෙහෙම එක කතරයක් මහගත්තා. හොඳද? මේක තමයි දැන් heart එකේ යට මර උල වගේ එන්න තියෙන කොටස. ඊට පස්සේ දැන් අපිට මෙන්න chart එක තියෙනවානේ. හොඳද? ඊට පස්සේ දැන් මේක මෙතන අපි දැන් මේ මහගත්ත එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේකෙන් එහා පැත්තේ එකයි මේකෙන් මෙහා පැත්තේ එකයි මැද හිඩසයි. එතකොට අපි දැන් කොටු වලින් තියෙනකොට මේක ලේසි දැනගත රූපේ ලොකුවට ඔයගොල්ලන්ට පැහැදිලි මදි ඇති. නමුත් අර අදහසක් ගන්න පුළුවන් හින්දා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් මේ අපි ඉස්සලාම මහගත්තේ මේ කතරේ යටම තියෙන. ඊට පස්සේ ඒකෙන් මෙහා පැත්තේ තව එකක් තියෙනවා. ඒකෙන් මෙහා පැත්තේ තව එකක් තියෙනවා. එතකොට මැද එක හිඩසක් තියෙනවා. ඒ විදිහට තමයි ඒක මහ ගන්න ඕනේ. හරි. දැන් ඒක මහනකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට මම පික්චර් එක විතරක් පෙන්නුවොත් ඔයගොල්ලන්ට තව වඩාත් ලේසි වෙයි. අපි මේ විදිහට බලමු. හරි. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙයි කියලා. දැන් අපි මේ තනි කොටුව මහගත්තානේ. තනි කොටුව මහගත්තා. ඒ කියන්නේ අපි මැහුවේ මෙන්න මේක. හරිද? එතකොට අපි ඒක මහලි වරුණාට පස්සේ අපි ඒක ඉරකින් මේ විදිහට කපලා අයින් කරනවා. මේ විදිහට තමයි මම කිව්වේ chart එකේ කපන්න කියලා. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මේ කොටුවයි මහන්න. ඊට පස්සේ අපි දැන් මේක තියෙන්නේ මේකට මෙහා පැත්තෙන්නේ. ඒක දැන් අපි මෙහෙම ගත්තා. හොඳද? දැන් මෙතනින් කටුව ආපහු මෙහෙම දැම්මා. දාලා එතන කොටුව සම්පූර්ණ කරන්න නැතුව අපිට එක කොටුවක් ඇරලා ඉවර වෙලා ඊළඟ කොටුව මහන්න පුළුවන්. එතකොට මෙන්න අපි ඉතුරු කරන කොටුව ඒකට එහා පැත්තෙන් එන කොටුව මෙන්න මේක. මේ විදිහට මෙහෙම ගත්තා. මෙන්න මේ විදිහට දැන් අපි ලයින්ස් වලින් අරගෙන ඊට පස්සේ ආපස්සට යනකොට කොටුව මේ විදිහට
මහගෙන යන්න පුළුවන්. මේ පැහැදිලි නේද? දැන් ඔන්න අපි දැන් පළවෙනි කොටු තුන මහගත්තා. දැන් අපි මේ කොටුවත් කැපුවා, මේ කොටුවත් කැපුවා. දැන් අපි මේ දෙක මහගෙන ඉවරයි. ඊට පස්සේ අපිට ආයි තියෙන්නේ මේකට මෙහා පැත්තෙන් එකයි, මේකට මෙහා පැත්තෙන් එකයි. මැද කොටුව තුනක් අපේ හෙඩස් තියෙනවා. හරි. එතකොට අපි මේකට මෙහා පැත්තෙන් තියෙන කොටුව මෙන්න මේක මහගත්තා. ඊට පස්සේ ඒ ඊළඟ කොටුවත් අපිට මෙතනට ලොකු දුරක් නැති නිසා අපි ඒ විදිහටම ලයින් එකෙන් මහගෙන යමු. එතකොට 1 2 3ක් කොටු ඇරියා. ඊට පස්සේ හතරවෙනි කොටුව ඕන්න අපි දැන් මහනවා. හරිද? මේ විදිහට. ඒකත් ලයින් එකකින් ඇවිල්ලා ඊට පස්සේ ඔන්න අපි දැන් කොටුව සම්පූර්ණ කරගෙන යනවා මේ විදිහට. මේ. දැන් දැක්ක නේද ඔයගොල්ලන්ට මේ විදිහට ආවා. ඊට පස්සේ අපි මේ කොටුවත් දැන් ඔන්න කපලා අයින් කරනවා. එතකොට අපි ඒක මහලා ඉවරයි. ඊට පස්සේ ඊළඟ කොටුව තියෙන්නේ මේකට එහා පැත්තෙන්. මෙතන දැන් මේ ටික තව ටිකක් දුරයිනේ අපි මෙතනින් අරින කොටුව ගන්න වැඩිනේ. එතකොට අපි එක දිගට ඒක යන්නේ නැතුව මොකද එහෙම නූල මේ පැත්තේ මෙහෙම ඇදගෙන යන්න ගියොත් එතකොට රෝඩේ අපිට කියන්නේ අපත යන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි ළඟ තියෙන කොටු ටික මහගමු. දැන් අපි මහන්න ඕන මේකට මෙහා පැත්තෙන් එකක් තියෙනවා. මෙන්න මේක. මේකට එහා පැත්තෙන් ඔන්න මේ කොටුව තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මේ කොටුව සම්පූර්ණ කරගන්නවා. හොඳද? මොකද ඒක අපි එතන ඉඳලා උඩ කොටුව තමයි ඊළඟට මහන්නේ. මොකද මේකට කිට්ටුම කොටුව මේ උඩ කොටුවනේ. ඊට පස්සේ ඒ කොටුව උඩින්ම තමයි තව කොටුවක් තියෙන්නේ. දැන් අපි මහගත්තේ මේක එක කැපුවා. ඊට පස්සේ ඒකට උඩින් තියෙන කොටුව මේ විදිහට අපි මෙන්න මෙහෙම මහගන්නවා මේ. ඕන් දැන් අපි ඒ කොටුව මහගත්තා. පේනවනේ නේද? දැන් හાર્ට් එකේ ෂේප් එක එන ලස්සන. දැන් මේ විදිහට මේක මේව කරගත්තා. ඊට පස්සේ දැන් අපිට ඔන්න මෙතන මේ කොටුවට එහා පැත්තෙන් මේ කොටුවට ඊළඟ කොටුවේ උඩ පෙළියේ කොටු දෙකක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙතනින් ගත්තා මෙතන කොටු දෙකක් තියෙනවා. ඒ කොටු දෙක එක ළඟ නිසා අපි මේ කොටු දෙකම මේ විදිහට මහ ගන්නවා. නේ? එක ළඟම තියෙන නිසා මේ විදිහට කොටු දෙක සම්පූර්ණ කරලා මහ ගත්තා. පැහැදිලි නේද? මෙහෙම කපලා අයින් කරා. ඊට පස්සේ අපිට මේ පල්ලෙහා දැන් තව කොටුවක් තියෙනවානේ මේ යට පෙළියේ. 1 2ක් කරලා තුන්වෙනි එක. 1 2ක් ඇරියා තුන්වෙනි එක. මේ විදිහට මහ ගන්න. ඒ ළඟ ළඟ කොටු ටික ඉස්සෙල්ලාම මහ ගන්න. හරි. ඔන්න ඒකත් හරි. දැන් ටිකෙන් ටික හાર્ට් එකේ ෂේප් එක එනවා. ඒකත් අපි අයින් කරා. ඊට පස්සේ අපිට දැන් මේ උඩ තියෙන කොටු දෙක ළඟ හින්නා අපි මේ දෙක මහ ගමු. මෙතන උඩ දෙකෙන් එකක් ඇරියා 2යි. මේකට උඩින්. හොඳද? එහෙම ලේසි. මේ විදිහට දැන් මේ කොටු දෙක අපිට මහ ගන්න තියෙනවා. මේ. ඊට පස්සේ කොටුව සම්පූර්ණ කරගෙන එනවා අපි ආපස්සට. මේ විදිහට. ඔන්න දැන් හાર્ට් එකේ උඩ ටික සම්පූර්ණයි. දැන් අපි මහපු කොටු දෙක අපි කපලා අයින් කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන පල්ලෙහාට තියෙන කොටු දෙක මහ ගන්න. ඒක අපි මෙතන යට ඉඳලා ගමු. මෙතනින් එහාටනේ තියෙන්නේ. එතනින් එහාට තියෙන මේ දෙක මේ විදිහට හරි. ඔන්න දැන් හાર્ට් එක ආවා. බලන්න කොච්චර ලේසිද? හරිම ෂෝක් නේද ඒක මහන එක. ලස්සනට ආවා. දැන් මේ චූටි එකක් මහලා අපිට හරිම සතුටුයි නේ. ඒක ෂේප් එක හරි ලස්සනට ආවා. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට තව තව රූප මහනකොට තව ආස හිතෙනවා. එතකොට මම ඔයගොල්ලන්ට දැන් කියන්නම් මේක අපි දැන් මහලා ඉවරයි කියන්නකෝ. ඊට පස්සේ මේ වගේ මෙහෙම ධාරයක් තියෙනවා. මේකෙන් මෙහෙම ගත්තා. මෙහෙම පොඩි පැටලිල්ලක් කරා. මෙහෙම ලොක් වෙනවා. ඊට පස්සේ කපලා අයින් කරන්න තමයි තියෙන්නේ ඔයගොල්ලෝ. මෙහෙම මෙතනින් ගැටේ දාලා කපලා අයින් කරන්න. හරි. අපි මේ මල මහමු. හොඳයි. අපි මේ ටික දැන් එක සමානව යන නිසා අපි මේ මල මහමු. දැන් රෝස පාටි මම මේ වෙන් කරගත්ත තුනේ නූල් කැරල්ලක් තියෙනවා. නූල් පටවල් 3 අපි ගත්තා. දැන් මේ තුනේ නූල් පටක් තියෙනවා. අපි ඒක ගත්තා. ඒක නීඩල් එකට දාගත්තා. අයිනෙන් අපි ගැටයක් දැම්මා. ඊට පස්සේ දැන් අපි මහන්න යන්නේ මේක. දැන් මේ යට කොටසේ තියෙන්නේ නටුව. හොඳද? හරි නටුව කොටසේ ඉඳලා මහගෙන යමු. නටුව කොටස මම කොළ පාටින් මහන්නම් කොළයි ඔක්කොම ටික.
මෙතන බෙදාගත්ත නූල් පටවල් 3 තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි දැන් කොලේ මේ ටික තමයි දැන් නටුව සහ කොළ. හොඳද? අපි දැන් මේ ටික කොළ පාටින්ම කරගමු. හොඳද? එතකොට දැන් මේ යටම පේලිය තියෙනවා කොටු 3ක් මහන්න. අපි ටිකක් මෙහෙම මහලා ගමු. කොටු 3ක් එක පේලියට නිසා අපි මෙහෙම ඉස්සල්ලාම ලයින්ස් ටික මහගෙන ගිහිල්ලා ඊට පස්සේ කතිර සම්පූර්ණ කරගෙන යමු. හරි. පළවෙනි පේලිය වුණ දැන් අපි මහගත්තා. කොටු 3. ඊට පස්සේ අපිට ආයෙ තියෙනවා මේකෙන් එකක් මෙහාට, මේකෙන් එකක් මෙහාට, ආයෙ මැද එකක්. එතකොට අපි මේක ගත්තා, එකක් අයින් කරා, එකක් මැහුවා, තව එකක් අයින් කරා, තව එකක් මැහුවා. ඒ වගේ එක පේලිය ළඟ ළඟ කොටු තියෙනකොට ඔයගොල්ලෝ එක ලයින් එකකට ගිහිල්ලා ඊට පස්සේ කොටුව සම්පූර්ණ කරගෙන එන්න. එතකොට මහන්නත් ලේසියි, නූලුත් අපත යන ප්‍රමාණය අඩුයි. මේ විදිහට. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට එහා පැත්තෙන් කොටු දෙකක් මහන්න තියෙනවා. අපි ඒකත් මහගමු. 1යි 2යි. අපි දැන් මේ ටික කපලා අයින් කරමුකෝ. මේක මැහුවා, මේක මැහුවා, මේක මැහුවා, මේක මැහුවා. හරිද? ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේකට එහා පැත්තෙන් මේ දෙකනේ දැන් හරි. ඔන්න මේ දෙක අපි මහගත්තා. ඊට පස්සේ ඒකට උඩින්ම තියෙනවා තව දෙකක් මහන්න. ඔන්න දැන් අපි මේ දෙකත් මහ ගන්නවා. මෙන්න මේ බලන්න දැන් මේ සමහර තැන්වලදී මේ විදිහට නූල මේ නූල් පට ඇතුලෙන් යනවා. ඒ වෙලාවට නූල අයින් කරලා ටංකාලා මේක මෙහෙම කරලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට ආයි මෙහෙම ලයින් එක හදා ගන්න පුළුවන්. ඒ වගේ පැටලෙන අවස්ථාවල් එනවා. නූල මෙහෙ රැදෙනවා. ඉතින් ඒක නිසා නීඩල් එකට අහු වෙනවා. ඒ වගේ වෙලාවල් වලට නූල ටංකාලා අයින් කරලි වෙලා සම්පූර්ණ ලයින් එක හරි කමක් නැහැ අයින් කරලා ඒක හරිම විදිහට ඒක මහ ගන්න. ඒ වෙලාවෙම ඒක කරන්න ඕන. මොකද පස්සේ අපි මහලි වරුණාට පස්සේ ඒක අපිට කරන්න බෑ. එතකොට කොටු ගොඩක් අපි මහලි ඉවරනේ. ඒක නිසා. එතකොට මේකට උඩින් ඊළඟ කොටුව තියෙනවා. ඔන්න දැන් අපි ඒකත් මහලා ඉවර කරගන්නවා. දැන් අපි ඒකත් කපලා අයින් කරනවා. ඊට පස්සේ අපි දැන් මේ ටික මහගමු. මෙතන දැන් තියෙනවා අපි දැන් මේ මහගත මේ මැද කොටුව තියෙන්නේ. ඒකට උඩින් තියෙන කොටුව මහගත්තා. ඒකත් එක්කම අපි බලමු ඒ ආසන්නේ මොනවාද? ඒ ආසන්නේ තව මෙතන මේ දෙකක් තියෙනවානේ. දැන් අපි මේ මහපු එකට එහා පැත්තෙන් තව දෙකක් තියෙනවා. ඒ දෙකත් අපි මහගමු. මේ විදිහට අපි මහ ගන්නවා මේ දෙක. මෙතන මේ කොටු දෙක. මේ විදිහට මේ ටික හදාගත්තා. ඊට පස්සේ ආයේ ඒකට උඩින් තව එකක් තියෙනවා. ඒකයි අර කොටු දෙකට උඩින් මේක අපි දැන් මහ ගන්නවා. එතනම උඩ තව තනි කොටුවක් තියෙනවා. අපි ඒකත් මහගෙනම යමු. එකයි දෙකයි තුනයි හතරයි පහක් තියෙන්න ඕනේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි. හරි. එතකොට මේ විදිහට තමයි මේකේ නටුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේක දැන් නූල වැඩියෙන් තියෙනකොට අපිට මේ ආසන්න කොහේ හරි මේ පාට මහන්න තියෙනවා නම් අපි ඒ ටික මහ ගන්න ඕන. එහෙම නැත්නම් අපි මේක නූල පාට අලලා ඉවර වෙලා මෙහෙන් එහෙම මේක තියන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට කපලා අයින් කරන්නත් පුළුවන්. හරි. දැන් අපි මල කොටස මහමු. ඒකට මම මේ රෝස පාට ගන්නවා. මේක නූල් පටවල් 3ක් තියෙන්නේ. මේ විදිහට අපි දැන් ඒක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ දැන් අපිට මේක ටිකක් මුලින් නූල ටිකක් වැඩියෙන් දාගන්න නැත්නම් ඉක්මනට ඇදිලා එන්න බලනවා. ඒක නිසා හරි. දැන් අපිට තියෙන්නේ
මේක දැන් මැදට හිටින විදිහට දෙපැත්තට තව දෙකක් එකලා 3ක් මහන්න. එතකොට මේ විදිහට අපිට එක දිගටම ඒකේ මලේ එක ලයින් එක මහගෙන යන්න පුළුවන්. ආපස්සට එනවා. ඊළඟට මේ පැත්තට එකක් වැඩියෙන් මේ පැත්තට එකක් වැඩියෙන් සම්පූර්ණ කොටු ගාන 5යි. ඒ කොටු 5 අපි දැන් මහ ගන්නවා. මේක අත හුරු වුණාට පස්සේ ඉක්මනට මහගෙන යන්න පුළුවන්. හරිම පරිස්සම් වෙන්න ඕන කොටු ටික ගණන් කරගන්න එක. සහ පාටවල් ටික ඔයගොල්ලෝ මැච් කරන වෙලාවට chart එකට අනුව මහනකොට ඒ ගැන හොඳට කල්පනාවෙන් මහන්න ඕන. මොකද ලොකු charts මහනකොට අපි භාගයක් මහලා ඉවරලා වැරදිලා තිබුණොත් ආයි කපනවා කියන එක ඒක හරි අමාරු වැඩක් සහ රෙදිත් අපරාධ වෙනවා. එතකොට නෝරත් අපරාධ වෙනවා. කාලෙත් අපරාධ, මහන්සියත් අපරාධ. හරි ඊළඟට මේ කොටු ගානටම ආයි තව 5ක් තියෙනවා. ඒ සමානවම යන්න තියෙන්නේ. ඒකත් අපි මහ ගන්න. මේ වගේ චූටි ඒවා පුරුදු වෙන්න. ඒ කියන්නේ උගලන්ට මේක චූටි වැඩි හිතනවා නම් මේ ප්‍රශ්නයක් නැහැ ටිකක් ලොකු රූපයකට යන්න. එහෙම නැතුව නිකන් බයයි වගේ හිතන කෙනෙකුට මුලින්ම මේක අතහුරුම නැති කෙනෙකුට මේ වගේ චූටි රූප චූටි රෙදි කැල්ලක් අරන් රෙදි කැල්ල පුරාමටම මහගෙන යන්න පුළුවන්. එතකොට බය නැති වෙනවා. වේගවත් විදිහට ඔයගොල්ලන්ට මහ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ මහනකොට ඇත්තටම කලබලයක් නැතුව මහන තරමට හොඳයි. හරි ඊට පස්සේ තවත් ඒ වගේම පේලියක් තියෙනවා කොටු 5ක් එක සමානව යන්න. අපි ඒකත් මහ ගමු. සමහර තැන්වල නූල පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක ගැන හොඳට කල්පනාවෙන් දැන් ලස්සනට මල අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ උඩින් එකක් අර එකක් කොටු 3ක් මහන්න තියෙනවා. අපි ඒක ලයින්ස් වලට යමු. මම මේකේ කොටු කැපුවේ නෑ chart එක චූටි නිසා මගේ අත හුරු හින්දා ඇහැට හුරු හින්දා. නමුත් ඔයාලට පැටලෙන හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මුලින් පටන් ගන්න කෙනෙක් ලයින්ස් වලට මේක කපලම මේ එක දිගට කරගෙන යන්න. හරි. ඔන්න දැන් අපි මල මහලා ඉවරයි. මේ චූටි මල මම මේ හાર્ට් එකේ මලේ ඔකගෙම පික්චර්ස් ටික දාන්නම් මෙතනින් මම මහන්න පටන් ගත්තේ කොහකද කියලා. ඉතින් ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට දැන් මේක මහන්න තියෙන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලන්ට දැන් මේක හරිම පැහැදිලි කියලා. මේ විදිහට තමයි අපි මහගෙන යන්නේ. ඉතින් මම දැන් මේ පොතේ ඇඳලානේ ඔයගොල්ලන්ට මේක කියලා දුන්නේ. ඉතින් ඊට වැඩි ඔයගොල්ලන්ට ලේසි චූටි chart එකකින් ඒක බලාගෙන මහන එක. ඉතින් ඒක නිසා ඒ විදිහට දැන් දැක්කනේ අපි නිකන් හිතලා තමයි පාට මේකට දැම්මේ. ඉතින් ඒක නිසා අත හුරු වෙනකොට ඔයගොල්ලන්ට පාට charts අවශ්‍ය වෙන්නේ නැහැ. chart එකක් ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට හිතෙනවා නම් දැන් මේ මල මේ විදිහට මට ඕන විදිහට පාට මෙහෙම දානවා කියලා. ඒ විදිහට ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි ලස්සන රූප මහමු. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙකුට මේ වගේ චූටි රූප මහලා අතහුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ බය නැති කරගන්න පුළුවන් මහන එකට. ඉතින් ඔක තමයි මට අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ලොකු charts ගන්න ඕන නම් මගේ WhatsApp number එක තියෙනවා 074 55 60 65 074 55 60 65 WhatsApp message එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට chart එක මම එකපාරම දෙන්නේ නෑ. මම chart එකට අදාළ photos ටික ඔයගොල්ලන්ට එවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ එකෙන් තෝරලා බලලා ඊට පස්සේ මම ගණන් ඔයගොල්ලන්ට කිව්වට පස්සේ ඔයගොල්ලන්ට ඒක ගන්න ඕනේ නම් ගන්න පුළුවන්. ගන්න අකමැති නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සාමාන්‍ය ගානකට තමයි මම මේ charts ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ඒ විදිහට charts ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට book shops වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පොඩි chart එක ගන්න පුළුවන් පොතක් විදිහට එනවා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට එහෙම බලලා ගන්න පුළුවන්. ලොකු charts ගන්න තැනක් නැත්නම් මගෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Google ගිහිල්ලා ඔයගොල්ලන්ට සමහර ඒවාට pay කරලා ගන්න පුළුවන්. free ගන්න තියෙන ඒවා නම් ලොකු charts එන්නේ නැහැ ඇත්තටම. ඉතින් pay කරනකොට සාමාන්‍යයෙන්
සැලකිය යුතු ගාණක් එනවා. ඉතින් ඒක නිසා ඒක ගැන ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට charts ගන්න අවශ්‍ය නම් මගෙන් ඔයගොල්ලන්ට ගණන් දැනගෙන chart එක බලලා ඉවරලා ඒක තෝරලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා නම් මාව subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් වීඩියෝ එක වටිනවා නම් subscribe කරන්න bell icon එකත් click කරන්න. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද වැදගත් දේවල් ඔයගොල්ලන්ට miss වෙන්නේ නැති වෙන විදිහට හැමදේම ඉගෙනගෙන ලස්සනට මහන්න. subscribe කරලා ඉන්න හැමෝටම thank you so much. comments දාන්න හැමෝටම thank you so much. ඉතින් මාව like කරන share කරන හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඔයගොල්ලෝ හරිම ලස්සන හිත තියෙන ලස්සන ළමයි ටිකක් මගෙත් එක්කලා එකතු වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ට මම හරි ආදරෙයි. ඉතින් thank you so much. ඉතින් ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට මොන හරි ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්න ඕනේ මේක තමයි කියලා ඉවරලා අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ලස්සනට ඉන්න. bye.